ඉතින් ඔයාලට කොහොමද වීඩියෝ එකේ මුලින් දැක්ක වගේ ඔයා දැන් දන්නවා අපි මොනවද හදන්නේ කියලා. ඉතින් පෑන් කේක් එකට වගේම හැල්ප වගේ හදනකොට අපිට ඕන වෙන මේ පොල් පැන් මිශ්‍රණය වරදින්න නැතුව හදන විදිහ අද මම මුලින් භාජනයක් ලිපේ තියලා ඒක රත් වුණාට පස්සේ ඒකට සීනි මේසි හැඳි 3ක් විතර එකතු කරලා ඒක හොඳින් දිය වෙන්න අරින්න. ඊට පස්සේ ඒකේ වර්ණය වෙනස් වුණාට පස්සේ තමයි අපි ඒකට වතුර එකතු කරගන්නේ. දැන් මේ බලාගෙන ඉන්නකෝ. මෙන්න මේ විදිහට අපිට අවශ්‍ය වර්ණය ආවට පස්සේ අපි ඒක කැරමල් එක අපි හදලා ඉවරයි. ඒ කියන්නේ මේ වර්ණය ගන්න තමයි අපි මේ විදිහට සීනි ටික කළු කරගන්නේ. ඊට පස්සේ අපි මේකට වතුර ටිකක් එකතු කරගන්නවා. ඊට පස්සේ ඉතින් මේ මිශ්‍රණය එකට එකතු වෙනවා වගේ වෙනවා. අපි මෙන්න මේ විදිහට හැන්දෙන් ඒක දිය කරගන්නවා. එච්චර අමාරු නැහැ, ඉක්මනට දිය වෙනවා. ඊට පස්සේ මම මේකට සීනි තව ග්‍රෑම් 50ක එකතු කරගත්තා. ඔයාගේ රස අනුව සීනි එකතු කරගන්න. ඊට පස්සේ මේකට ලුණු බොහොම පොඩ්ඩක් එකතු කරලා අපි ගාගත්ත පොල් බෑ එක පොල් එකතු කරගන්නවා. ඊට පස්සේ මේ මිශ්‍රණය හොඳින් කවලම් කරලා ඉවර වෙලා මම මේක වැඩි වතුර ටික හිඳෙන්න මේ විදිහට ලිපෙන්න තියලා තියෙනවා. දැන් ඔන්න අපේ පැණිපොල් මිශ්‍රණය හරි බලන්නකො පාට එහෙම හරිම ලස්සනට. ඊට පස්සේ මම පාන් පිටි මිශ්‍රණය හදන්න මේකට ග්‍රෑම් 200ක් පිටි හලලා අරගෙන තියෙනවා. මම මේකට එකතු කරගන්නවා කහ කුඩු ඒ වගේම ලුණු කුඩු. ඊට පස්සේ මම මේ මිශ්‍රණය හොඳින් මේ විදිහට කවලම් කරගන්නවා. ඊට පස්සේ මම මේ විදිහට මිටි කිරි ටික එකතු කරලා ආයෙත් මිශ්‍රණය කවලම් කරනවා. බිත්තරයක් හොඳින් ගහලා මම මේ මිශ්‍රණයට එකතු කරගන්නවා. ඊට පස්සේ මේක හොඳින් කවලම් කරනවා. අපිට ඕනේ දියාරු මිශ්‍රණයක්. ඒක නිසා මම අර ඉස්සෙල්ලා ගත්ත පොල් කිරි ටිකේ දිය කිරි ටික එකතු කරලා මේ විදිහට මේකට එකතු කරගන්නවා. ඒත් මදි වුණොත් වතුර ටික එකතු කරලා කොහොම හරි මෙන්න මේ පදමට එන්න හොඳින් පාන් පිටි කැට නැති වෙන්න හදා ගන්න ඕනේ. ඊට පස්සේ මම භාජනයක ලිපේ තියලා ඒකට තෙල් ටික එකතු කරලා ඒ තෙල් ටික රත් වෙනකොට අපි හදාගත්ත පිටි මිශ්‍රණය මෙන්න මේ විදිහට ටිකක් එකතු කරගන්නවා. ඊට පස්සේ අපි හදාගත්ත පෑන් කේක් එක බොහොම පරිස්සමෙන් මේ විදිහට මම භාජනයකට මාරු කරගන්නවා. ඊට පස්සේ අපි හදාගත්ත පොල් පැන් මිශ්‍රණය මේක උඩින් තියලා මම මේ වීඩියෝ එකේ පෙන්නන විදිහට පුතා ගන්න තමයි තියෙන්නේ. තව පෑන් කේක් එකක් අපි උත්තා ගන්න විදිය බලමු. ඒකත් අර විදියටම තමයි. ඉතින් මට මේ පිටි මිශ්‍රණයෙන් පෑන් කේක් 7ක් හදාගන්න පුළුවන් වුණා. ඒ වගේම රසට වගේම හොඳ ඇස පිනවන වර්ණයක් එක්කම පොල් පැන් මිශ්‍රණය මට හදාගන්න පුළුවන් වුණා අර විදිහට හදපු නිසා. ඉතින් ඔයත් හදලා රස බලලා කමෙන්ට් එකකින් ඔයාගේ අදහස් අරගෙන අමතක කරන්න එපා. ගිහින් එන්නම්.